this could be us. So back to what I was saying. Could be us. Hello friends. කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අද ගහන්න යන්නේ ග්‍රෑනි. මොකද්ද ග්‍රෑනි? ඉතින් අද අපි ග්‍රෑනිගේ දොරෙන් පයින්න හදන්නේ. මොකද්ද මචං දොරෙන් පයින්න හදන්නේ? ඔන්න අපි සුන්දර ග්‍රෑනි නිවසෙන් ඇහැරුණා. ඉතින් සුපුරුදුවදී ග්‍රෑනිව නොම ගෑවන්නයි හදන්නේ. ගත්තා ඕක දැම්ම මෙතෙන්ට. ආයෙ දැම්ම මම දිව්වා. දුවලා ගිහින් මෙන්න මෙතන අයිනේ හැංගිලා ඉන්නවා. දැන් ග්‍රෑනි එනවා මචං ඔතෙන්ට. ඔය සද්ද හෙච්ච ඉඳන් ග්‍රෑනි එනවා දැන් ඔතෙන්ට. දැන් ඉතින් ග්‍රෑනි එනකන් අපිට බලන් ඉන්නයි තියෙන්නේ. ඉතින් බං ග්‍රෑනි එනකන් ඔයාලා ගැම්මෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඒ වගේම subscribe කරන්න. ඔන්න ග්‍රෑනි ආවා. ඕන් දැන් ග්‍රෑනි අතෙන්ට යනවා. ඔන්න මචං මංශනික පැන්න මෙතනින්. දැන් ඉතින් ග්‍රෑනි ඔතන හොයනකොට මම පැනලා මෙහි. මෙන්න මේකේ තියෙන මචං කතුර අරගෙන ගිහිල්ලා අපි කපන්නකෝ මේක එන්නේ නැහැ බං. ආවා යන්ත. මේකත් අට්ටගෙන ගිහිල්ලා වටෙන් යන් අපි කෝකටත් හොඳයිනේ ඇඟට ගුණයිනේ වටෙන් යන එක. ග්‍රෑනි ආවොත් එහෙම කියන්න බෑනේ. දැන් අරගේ සද්දෙට කෙලින්ම ඔතෙන්ට එනවා. දැන් ෂේප් එකේ ගිහිල්ලා හරි ග්‍රෑනි දැක්ක නේද කැපුවා ෂෙනික පැන්නා. දැන් මචං ෂෙනික ගියා මෙතන වයර් එකත් කැපුවා. ෂෙනික පල්ලට දිව්වා. දුවපාන් පණ එපා මචං. පණ එපා. දුවපාන් ඇරපන් ඕක කතුර දාපන් විසික් කරපන් කතුර විසික් කරා මෙතන හැංගුණා. දැන් මචං මෙතන හැංගිලා ග්‍රෑනි එනවා දැන් ඔතන සද්දේ බලන්න මොකද්ද කියලා. දැන් ග්‍රෑනි ඔන්න එනවා. ග්‍රෑනි මෝඩාච්චි එනවා ඔතෙන්ට. දැන් ඉතින් ග්‍රෑනි ඔතෙන් ඇතුළට ගියාම මම මේක වැහුවා. දැම්ම ඉබ්බා ඔන් කරා ස්විච් එක. දැන් ඉතින් ග්‍රෑනි යෝග ඇතුළේ තැම්බෙනවා. මම ඊයස්සේ මගේ වැඩ ටික කරගන්නවා. ඉතින් ග්‍රෑනි ඒක තැම්බෙන අතරේ ඔයාලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න. දැන් මේකත් පෙරලගෙනම යන් අපි. දැන් මචං අර අතන ලිඳෙන් වතුර අදින්න කරකෝන කෑල්ල තිබ්බා නේද? අන්න ඒක ගන්න ඕනේ. කොහෙද යකෝ මම මේ යන්නේ? මම වටේ ගිහිල්ලා ඉතින් බලනවාකෝ. මේන් තියෙන කෑල්ල. ඔක ගත්තා. බලමු මේකෙත් මොනවද හරි තියනවද කියලා. නෑ. ඒ දෙකේ මුකුත් නෑ මචං. අපි මෙහෙන් යා. මෙතනින් ලේසි ළඟයි. ඔතනින් ගිහිල්ලා අන්න පැනල ඉවරලා අන්න අතන තියෙනවා ලිඳ. දැන් මේක සෙට් කරලා ලිඳට සෙට් කරලා කරකවනවා. ඉතින් මේක කරකවනකම් ඔයාලා subscribe කරේ නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකකුත් දාන්න. මොකද්ද මං නිකන් තියෙන like button එකනේ ඕක ඔබන්න මොකද ලෝභ වෙන්නේ. ඕක ඔබලා දාහන්. මෙන්න තියෙනවා මිටිය අරගෙන අපි යන්න ඕනේ දැන් කොහෙටද? බලා ගන්නකො යන දිහා. මෙතනින් ගියා මිටිය අරන් ගිහිල්ලා ඉවරලා කඩනවා දොරේ ලෑල්ල. ගලවනවා. ගැම්මෙන් ගලව ගන්න ඕනේ. එන්න ගැම්මෙන් ගලවන්නේ ලෑල්ල ගැලෙව්වා. දැන් නම් ග්‍රෑනි හැරලත් ඇති කමක් නැහැ. දොරත් අරගෙන මයන් අපි. දොරත් අරගෙන ගිහිල්ලා අපි ගිහිල්ලා දැන් මෙන්න මෙතන තියෙනවා වෙපන් කී එක. වෙපන් කී එක අරගෙන වෙපන් එක ගන්න යන්න. දැන් මම චහින ගැම්මෙන් වෙපන් කී එක ගන්නයි යන්නේ. ඔන්න වෙපන් එක ගත්තා. වෙපන් කී එක නෙමෙයි සෝරි වෙපන් එක. වැරදුනා එතන. කො මේක එන්නේ නැහැ නේ. ග්‍රෑනි එනවද? නෑනේ. ඔක දාමු එතනින්. ඔක දාලා ගනින් වෙපන් එක. ගනින් උණ්ඩයක්. තෝකෝ දැන් ග්‍රෑනි. වරෙන් යකෝ. වරෙන් ග්‍රෑනි. දෙන්නම් අද. ග්‍රෑනි නෑ තාම නිදියට මේක අසර රින්ගමු. ඔන්න මචං මම දැන් ඔයාලට පොඩි බඩුවක් පෙන්නන්නයි යන්නේ. අරපන්. ඔන්න ඔතන ඉන්නවනේ මේ පැන්ඩා. සෙල්ට්‍රිනාගේ පැන්ඩා ඉන්නවා. පැන්ඩා වරගෙන දානවා මෙතෙන්ට. මෙතෙන්ට දෙතුන් පාරක් විතර ග්‍රෑනි ඇහැරලා නම් එන්න ඕනේ දැන් මෙතෙන්ට. ගන්න එකත් අරගෙන පොලේ ගහනවා. දැන් ඉතින් ග්‍රෑනි එනකම් මේක පොලේ ගහිල්ලා තමයි තියෙන්නේ. ඔයාලට පොඩි බඩුවක් පෙන්නන්නයි හදන්නේ. දැන් ඉතින් ග්‍රෑනිව ගෙන්න ගන්න ඕනේ මෙතෙන්ට කොහම හරි. තාම නෑ ග්‍රෑනි නෑ තාම නෑ. කොහොම ග්‍රෑනි මට බය වෙලා. උණ්ඩේ යනවා එපා රෝල් වෙනවා. ඔහි හිටු. මම හිටපිය. අන්න නෑ උතන කමන්නේ. අපි එකට පස්සේ ගන්න බැරියේ. ඊට කලින් ඔයාලට පොඩි බඩුවක් පෙන්නන්න තියෙනවා. අන්න ලැග්ගුණා බං එතන. කමන්නේ. ආයෙ ගාමු. කොහොම මේ ග්‍රෑනි නෑ. ග්‍රෑනි මට බය වෙලා. වරෙන් ග්‍රෑනි එළියට. ග්‍රෑනි වරෙන් යකෝ එළියට. ග්‍රෑනි නෑ. කොහොම මේ මෝඩාච්චි. තාමනේ. මෙච්චර වෙලා නම් යන්නේ එන්න.
තාම නෑ මේක වැටින්නේ නැහැ බාර එක කැරකෙනවා කෝ තාම නෑ ආන් එනවා ඕම් බලන්න මේක අතරසේ ග්‍රැනීගේ ඇස් දෙක රතු වෙලා මචං ඕම් බලහන් බලන්න වැඩි ඔන්න දැන් මේක අයින් කරනවා නේද ඔන්න දැන් ඕක අයින් කරාට පස්සේ ඔන්න බලන්න දැන් ඕක ඇස් දෙක සුදු වෙනවා තාමනේ කවන්නේ ගන්න කරගෙන අපි ඒක රෙඩි කරගමු බලන්න තින්න ගනින් උණ්ඩේ අන්න දැක්ක නේද ඔන්න මචං බලහන් ආයෙත් මේ පැන්න ගත්තට පස්සේ ඇස් දෙක රතු වෙනවා ග්‍රැනීගේ ඔක දාහන් ඔන්න ඔතන අන්න දැක්ක නේද අන්න ඇස් දෙක රතු වුණා මචං දැන් ඉතින් ග්‍රැනීට දැන් ඉතින් ඔය රතු වුණා බැලුවා ඇති දැන් ඉතින් අපි ගෙලින්ම ග්‍රැනීව ශකබුම් කරමු මං ආයෙ යනවරක ඔන්න පුටා කටේමයි වැදුනේ අනේ ග්‍රැනී වරදක් කළා සිතකින් නොවේ මං හිතලා විද්දේ නෑ කමන්නේ හිතලා විද්දා නොහිත විද්දා කොහොමද විදින එකනේ ඉතින් දැන් අපි ගිහින් ගැම්මෙන් ගිහිල්ලා අන්න අතන තියෙන නියන වට්ට ගන්න ඕනේ ඔන්න ඔතන තියෙනවා මචං නියන ඉතින් ඔන්න විද්දා දැක්කනේ බං ඉතින් එකපාරින් බිම මේවත් වැඩද මට මේවා පුරුදු වෙන්න ගහන ගේම් නෙමෙයිනේ මචං ඉතින් ඔන්න දැන් ඕක ඔතනින් දාගනින් අපි ගිහිල්ලා දැන් නියන අරගෙනමු ඔහම ගියා නියන ගන්න ඕනේ එක්ක උඩට ගිහිල්ලා එක්කෝ මෙන්න මෙතන තියෙන මකුළු ආච්චිගේ පොත අරගෙන තියලා ඉමු පොත ගත්තා ෂණික උඩට ගියා ග්‍රැනී නිදි අතරේ මේ වැඩ ටික කරගන්න ඕනේ මචං දොරවල් ඇරලා ආයේ මම දාපන් ඔතන ස්විච් එක දැම්මම මෙන්න මෙතන රහස් කාමරේ හැරෙනවා මේ ඉන්නේ පව් ග්‍රැනීගේ දුවට දීලා තියෙන දසවදය පව්වන්නේ මං එයාව නිදහස් කරා දැන් එයා ඔතනින්ට ඇවිල්ලා ඔතනින් යතුරක් බැක් කරනවා මකුළු ආච්චිව හම්බෙන්න යන්න පුළුවන් යතුර බැක් කරනවා අපි ඒ අතරේ එතන ගිහලා නියනෙන් අපි වැඩ ටික කරගමු නියනෙන් කරගන්න වැඩේ කරගමු එතන යම මචං රිංගලා ඔතන රිංගලා ගිහිල්ලා ඔන්න ඔතන තියෙන එන දෙක ගලවගෙන ඔතන තියෙනවා මචං මොකද්ද කාර් එකේ යතුර ඔන්න කාර් එකේ යතුර දැක්කනේ ඉතින් කාර් එකේ යතුර අරගෙන ගිහිල්ලා කාර් එක ඇතුලේ තියෙනවා මචං කුරුල්ලගේ කෑම එක මම බලන් බොරුනම් ඕක ඩිකී ඇතුලේ තියෙන කුරුල්ලගේ කෑම එක දැක්කනේ බං ඉතින් අරපන් ඕක ආය ග්‍රැනීව තම්බන්නයි හදන්නේ ඔෆ් කරමු ඔෆ් කරලා වෙලා අපි ආයන් උඩට ගිහිල්ලා අපි දෙනෝ පාර සද්දයක් දාලා ග්‍රැනී හැරලා නම් ගෙන්න ගන්න බලමු සද්දයක් දාමු බලන්න ග්‍රැනී ඒද බලන්න ඇහැරලා නම් එනවා පොලේ ගාපන් තාම නෑ ග්‍රැනී නෑ මචං ග්‍රැනී තාම නිදි ඒකින්ද අපි ෂේප් එකේ ගිහිල්ලා මේක කුරුල්ලු කෑම එක දාලා කපුටට කෑම එක දීලා එතන තියෙන මචං දොරෙන් පයින්න ඕන රතු පාට යතුර ඒ යතුර අරගෙන අපි ෂණික කැපෙන්න ඕනේ පල්ලට ඔතනින් කෑම එක දාහන් රස කෑම එකක් ගෙනල්ලා තියෙන හරි කුරුල්ලා ගියා කණ්ඩ කපුටා කුරුල්ලා නෙමෙයි යතුර ගත්තා අපි කැපුණා ගැම්මෙන් කැපෙන්න පල්ලට මේකත් අට්ටගෙන මම ගියා ග්‍රැනී හැරලා උතින්ට එනවා ගැම්මෙන් පල්ලට ගියා රිංගුවා ඉන්නේ මචං රිංගනවා කොහෙන් ගියා රිංගන එකමයි වැඩි හරි ඕක දාමු විසික් කරමු පොලේ ගහමු ඔක කරත් එකයි ඉතින් ආන් ග්‍රැනී ආවා ෂාකබූම් අන්න වැදුන්නේ අන්න එක බග් වුණා අඩි කමන්නේ ආය ගනි ඉදපන් බලන්න මචං ෂාකබූම් අන්න ග්‍රැනී දොයි ග්‍රැනී ගෑස් පිනීමේ දුර්වලතාවට හොඳ බෙහෙතක් ඉද්දා ඔක රෝල් වෙනවා ඔතන ඔක කොයිලේ වැඩිත් ඔක රෝල් වෙන එක ග්‍රැනී යතුරු ගන්න එහාට අන්න එහෙම දැන් ගිහලා මචං ඕක දාගමු දොර ගාවින් ඕක දාගත්තා දැන් අතන අපි මම ඇන්ජලිනව නිදහස් කරානේ දැන් එයා යතුරු බැක් කරා දැන් ඉතින් අපි කෙලින්ම යන්න මචං පල්ලට කියන්නේ පල්ලෙහාටම ග්‍රැනීගේ කානුවට මකුළු ආච්චිව හම්බෙන්න තියෙනවා මකුළු ආච්චිට හම්බෙලා සතුරු සාමීචියක දෙන්න තියෙනවා මෙහෙන් යන්න කොහෙන් ගියත් එකයි මෙහෙන් යන්න මෙහෙන් ළඟයි මං හිතන්නේ මට පාරවලුත් පැටලෙනවා බං ඒ යසේ ඕන් ඇරියා දොර නක් ගැම්මෙන් පයින් යන්නේ අන්න 1 2 මේ අහල බාල අංකයක් නෑ නේද නෑ මචං වාසනාව උරගා බැල්ලක් තියෙන අර පෙට්ටි දෙකේ ඔන්න පයින්නවා එහෙනම් ගැම්මෙන් පයිමු පැන්නෝ දැන් මචං එතනින් පැන්නා වගේ මෙතනිනුත් පයින්නයි තියෙන්නේ ගෙහෙන ගැම්මෙන් පයින්න මෙන්න මෙතන තියෙන රින්ජ් එක ඒක ඕනේ නෑ දැන් පැන්නෝ මූණත් තිබුණා බං කුණු කානුයි කමන්නේ මුකුන්නේ අංකයක් ගහලා නෑ මචං අපි යන් වාසනාව උරගා බලන්න තියෙන වාසනාවක් ඉන්නේ ගෙට හැපෙත්තනේ මෙතනක් තියෙනවා නෑ කාන්නේ වාසනාවක්කට කියලා අපි බලාගමු එන ඔන්න මකුළු ආච්චිත් එක හුරේ රන් දැන් ඉතින් මකුළු ආච්චි අරහෙට කැපුණා අපි මෙහෙන් කැපිලා අරහෙන් කැපිලා ඔහෙන් කැපිලා යන්න ඕනේ මෙතන තියෙන ලිෆ්ට් එකට අන්න මකුළු ආච්චි ඉන්නා නේද
මකුලාච්චි මම මෙතන මේ පේන්නේ නැද්ද මෙයාට මචං ග්‍රැනීට වගේ S2 පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා කමන්නේ අන්න දැක්කනේ ආය යන්නකෝ අල්ලගන්න අනේ අපලයන් බයි යන්න අල්ලයි මගේ නැට්ට මම මෙහෙන් දුවනවා දැන් මචං මෙතනින් ගිහලා ගෙලින්ම ලිෆ්ට් එක ඇතුලේ මම ලැග් වෙනවා බං ඒ ඇසේ මේක වහගෙන ඉන්නතොර ඔබ කමුත්තම බයි බයි ඔයාලකට බැරිය මම වැඩි කරගන්න දැන් ඉතින් මචං අංකෙ දැක්කේ නෑ මම දැන් මේ පෙට්ටිය 10 20 ගෙනලා තියෙන්නේ බලාය 20 30 40 50 60 70 80 90 100 මේක ගමු දැක්කනේ බං ඉතින් කොහොමද 10 20 මගේ වාසනාවක් ඉන්නේ ගෙට ආ පැත්තේ ඒකින්ද අවුලක් නැහැ අන්න දැන් අපි යන් ගැම්මෙන් පල්ලට ගිහිල්ලා මගේ තියරියට අනුව මගේ පොතේ හැටියට නම් මේක දෙපාරක් කැරලා වැවුවට ඔය මකුළු ආච්චි එනවා ඔතෙන්ට ඒත් නෑ කමන්නේ යන් කෙලින්ම වැඩේට බහින් බලමු ඉන්නවද කියලා තාම නෑ මම දැක්ක අඬු ටික අන්න එනවා නේද ඔය එන්නේ මකුළු ආච්චි එමින් ගාට ඉතින් එහෙන් එනකොට ඔය එන්නකො තාටි කලඟට මං කැපෙනවා මේ නැත්තම් මචං ඔය මකුළු ආච්චි පිට්ටු දාලා එහා පැත්තෙන් ආයෙනවා එනවා නේද පස්සේ ඉන්නකො ඔය වම් පස්සේ ඉවන්න ගෙල්ලල්ල ගන්න අරින්ගන මෙතෙන් ඔය දැන් අල්ලගත්තද අනේ ඵලයන් බයි යන්න අල්ලයිම මගේ නැට්ට දැන් ඉතින් මකුළු ආච්චි උතන ඉන්නවා අපි ඉතින් මෙතනින් යන්න දැන් ඉතින් වෙන මොනව කරන්නද දැන් ඉතින් මේක කපුවට පස්සේ මේක ඇතුලේ තියෙනවා මචං පැඩ්ලොක් එක මොකද්ද පැඩ්ලොක් එක මේ මචං චූටි ස්පයිඩර් කෙනේ හරි ආයා ගියා හරි කමන්නේ අපි මෙතනින් එතනින් ගිහිල්ලා දැන් ඔය සද්දෙට ගෑනියෙන්න තියෙනවා ඒක හින්දා අපි ෂණික ගිහිල්ලා මේ වෝටර්මෙලන් ගෙඩිය මෙතනින් දාලා ග්‍රැනීව තම්බන්නයි යන්නේ ආයේ අලලුණු දාලා තම්බන්නේ නෑ මචං කොහෙත්ම නෑ දැන් ඉතින් ග්‍රැනි එනකන් ලැග් වෙනවා බං එයස් මේකක් දාගමු දැන් ඉතින් ග්‍රැනි එයි යොතනින් ග්‍රැනි එනකන් අපිට තියෙන්නේ මෙතනටලා හැංගිලා ඉන්න ඔන්න ග්‍රැනි එනවා ඔන්න ඉතින් මචං ග්‍රැනි එනවා ඔන්න දැන් යනවා මන් දොර වැහුවා මේක දැම්මා ස්විච් එක ඔන් කරලා තිබ්බේ මචං බඩු වැඩ නැද්ද කෝකටත් කියලා අපි වැඩ නෑ වගේ කෝකටත් කියලා අපි යන් අතන ගන්න එක තිබ්බනේ ග්‍රැනි දොර අරගෙන ආවොත් අපි මෙතනින් ගන්න එකෙන් විදිමු ඕවද බං අපි කරේ ගනින් බාන්න ගන්න එක අතට දාපන් උතනින් සද්දයක් අනේ බඩු වැඩ කරලා ග්‍රැනි බුදි යන්න අන්න ග්‍රැනි තැම්බිලා අපි ගිහිල්ලා දැන් විජහට ගිහිල්ලා ගමු වෝටර්මෙලන් ගෙඩිය අපේ රසබර වෝටර්මෙලන් ගෙඩිය කපා ගන්නයි අපි යන්නේ අරපන් දොර ග්‍රැනි බුදි කමන්නේ ගනින් වෝටර්මෙලන් ගෙඩිය දැන් අපි යන් හෙන ගැම්මෙන් උඩට ගිහිල්ලා උඩට යන්න ඕනේ මෙතන රින්ගමු කෙටි පාරවල් තියෙන රින්ගන්නේ ඔතන රින්ගා දැන් ඉතින් ඔතන රින්ගලා ගිහිල්ලා ඔතන තියෙන බෙල්ල කපන මැෂින් එකෙන් ගණී අපේ බෙල්ල කපන මැෂින් එකෙන් අපි මේකේ කපහගමු අනේ මචං බලහන් ගැම්මෙන් කපන්නේ අන්න දැක්කනේ අන්න ගැම්මෙන් වන්න වෙන්න පැඩ්ලොක් කීයක දැක්කනේ මචං ඉතින් දැන් ඕකත් ගහගෙන යන් ඉතින් ග්‍රැනි නම් එන්නේ නැහැ ග්‍රැනි තාම බුදි කමන්නේ ඉතින් පැනලා ගිහිල්ලා මෙතනින් දොර ගාවට ළඟයිනේ ඇරියා ඉබ්බා කොහර මං විසි කරපු යතුර මේ තියෙන්නේ දැන් ඉතින් ග්‍රැනිට සමුදෙමු එහෙනම් 1 2 3යි කියලා රවුමක් කැරකිලා පැන්නා මෙන්න ග්‍රැනීකෝ කළු වෙලා තිරෙම මෙන්න ග්‍රැනී හොයනවා අපි එහෙනම් නාකියාච්චි අදට අපි යනවා ඔන්න ග්‍රැනී දැන් මූන්ට පයින්නවා ඔන්න පැන්න